ඔන්න දවසක් පුංචි ළමෙක් එයාගේ තාත්තා ළඟට ගිහිල්ලා අහනවා තාත්තේ මගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. තාත්තා ඔයාට ගලක් දෙනවා. මේ ගලක් දීලා මේ ගල අරන් යන්න වෙළඳ ගාවට කියලා කියනවා. ගල මම වෙළඳ ගාවට අරන් ගිහිල්ලා මොකද කරන්නේ? තාත්තා කියනවා පුතාට සෑම වෙළඳෙක් ළඟටම ගිහිල්ලා අහන්න ඔයා විකිනුන බඩු මේ ගලේ වටිනාකමට කොච්චර දෙන්න පුළුවන්ද කියලා. ඉතින් පුතා කියනවා හරි මං ගිහිල්ලා ඔක අහන්න. කියනවා පුතාට හැබැයි ඔය ගලේ විකුණන්න නම් බෑ. ඔය වගකීමකින් ආපහු ඔක අරන් එන්න ඕන. ඔන්න අර ගලත් අරගෙන අර පුතා එනවා පළවෙනිටම ඇපල් වෙළඳෙක් ගාවට. වෙළඳා ඒ ගල බලනවා. ඒ ගල බලද්දි එයාට දැනනවා වටින ගලක් කියලා. ඒ පුතා අර වෙළඳකින් අහනවා අර ගල දීලා මේ ගලේ වටිනාකමට මට කොච්චර ඇපල් දෙන්න පුළුවන්ද කියලා. මේ වෙළෙන්දා හරි කපටි වෙළෙන්දෙක්. මේ වෙළෙන්දා අර පුතාට කියනවා මේ ගලට ඇපල් පෙට්ටි 3ක් දෙන්නම් කියලා. මේ පුතා කියනවා බොහොම ස්තුතියි මාමේ. මට ඔය ගල දෙන්න. තාත්තා කිව්වා ඔය ගල විකුණන්න එපා කියලා. ඊළඟට මේ පුතා යනවා මාළු වෙළෙන්දෙක් ගාවට. මාළු වෙළෙන්දට අර වෙළෙන්දට වගේ මේ ගල දීලා අහනවා මේ ගලේ වටිනාකමට ඔයාට මට මාළු කොච්චර දෙන්න පුළුවන්ද කියලා. එතනත් අර ගලනම් බලනවා. එයාට දෙන්න ඒක වටිනා ගලක් කියලා. එයත් හරි කපටියා. ඒක කියනවා ළමයාට මෙතන මාළු දෙයක් ගොඩාක් තියෙනවා. ඔයාට ඕන ප්‍රමාණයක් අරන් යන්න. ඉතින් කියනවා කොහොමද ස්තුතියි මාමේ. කිව්වා අපේ තාත්තා ඔය ගලේ පුරන්න එපා කියලා. ඒ නිසා මට ඔය ගල දෙන්න. ඔයාලා දන්නවද? ඒ පුතා ඊළඟට ඒ ගලත් අරගෙන යනවා ආභරණ වෙළෙන්දෙක් ගාවට. ඒ වෙළෙන්දක් ඒ ගල බලනවා. ඒ වෙළෙන්දට දැනනවා ඒක වටින ගලක් කියලා. වෙළෙන්ද කියනවා ළමයාට ඔය ගල වෙනුවට මම ඔයාලට රත්තරන් මාලයක් දෙන්නම් කියලා. ඒ පුතා කියනවා නෑ බොහොම ස්තුතියි මාමේ. ඔය ගල මට දෙන්න. මගේ තාත්තා කිව්වා ඔය ගල කාටවත් දෙන්න එපා කියලා. ඉතින් මේ වෙළෙන්ද කියනවා නෑ පුතා මම ඔය ගලට රම් මාල දෙකක් දෙන්නම් කියලා. බොහොම ස්තුතියි මාමේ. බොහොම ස්තුතියි. ඕක මට දෙන්නකෝ. මගේ තාත්තා කිව්වා ඕක කීයකටවත් විකුණන්න එපා කියලා. ඔයාලා දන්නවද මේ පුතා මේ ගලත් අරන් ඊළඟට යනවා මැණික් වෙළෙන්දෙක් ගාවට. මැණික් වෙළෙන්දා මේ ගල අරන් බලනවා. එයාට තේරෙනවා මේක වටින නිල් මැණිකක් කියලා. මේ වෙළෙන්දා මේ ළමයාට කියනවා පුතා මේක ඉතාමත් වටින ගලක්. මේකේ වටිනාකම මට මෙහි මොහොතේ ගෙවන්න බෑ. ඒක නිසා මේක පරිස්සම් කරගන්න. බොහොම ස්තුතියි මාමේ. මේ ගල දෙන්න කියලා මේ ගලත් අරගෙන මේ ළමයා ගියා එයාගේ තාත්තා හම්බෙන්න. ඒ පුතා ගිහිල්ලා එයාගේ තාත්තට කියනවා මෙහෙම. තාත්තේ ඇපල් මාම මට ඇපල් පෙට්ටි 3ක් දෙන්නම් කිව්වා. මාළු මාම මට මාළු ඕන තරම් අරන් යන්න කිව්වා. ආභරණ මාම මට කිව්වා රත්තරන්ම මාළු දෙකක් දෙන්නම් කියලා. මාර වැඩේනේ තාත්තේ. මැණික් මාම මට කිව්වා මේක වටින මැණිකල්ලු. ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න කියලා. ඉතින් තාත්තා එයාට කියලා දෙනවා බොහොම සතුටින් එයාගේ ජීවිතේ වටිනාකම. ඉතින් සමාජයෙන් අපිට ඔය විදිහට තමයි වටිනාකම් දෙන්නේ. එක එක්කෙනා එක එක විදිහට තමයි මේකට වටිනාකම් දුන්නේ. සමහර කට්ටිය කපටිකමින් වටිනාකම් දුන්නා. සමහර කට්ටිය අවංකකමින් වටිනාකම් දුන්නා. අපි දැනගන්න ඕනේ සමාජයේ අපිට අවංකවම වටිනාකම් දෙන අයත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම තම්බියාව ධර්මපාල මහාවිද්‍යාලයේ ඉතිහාස ලබන සතුරු නිෂාන් හංසක